Hi everyone, welcome back to my YouTube channel. ඉතින් මම අදත් ඔයාලව මගේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද vlog එක ටිකක් විශේෂයි. මොකද කියනවනම් මම අද trip එක යන්නේ අපේ අම්මත් එක්ක. ඉතින් අපි දෙන්න ගිහිල්ලා ලස්සන මතක ටිකක් එකතු කරගෙන ආවා. එහෙනම් අපි බලමු අපි මොනවද කළේ කොහෙද ගියේ කියලා. මුලින්ම අපි ආවේ කැලණි රජමහා විහාරයට. ඉතින් එදා ගොඩක් සෙනඟ හිටපු දවසක්. මොකද කියනවනම් ශිෂ්‍යත්වය තිබ්බේ ඊට පස්සේනිදා. ඉතින් එදා සෑහෙන සෙනඟ සෙනසුරාදා දවසක් නිවාඩු දවසක්. පුදුම තරම් සෙනඟක් තමයි ඇවිත් හිටියේ. හැබැයි ඉතින් අර උදේ පාන්දර ආපු නිසා හරි නිකන් නිස්කලංකයි ලස්සනයි වගේ අපිට හිතුණා. ඒත් ඉතින් ගොඩාක් සෙනඟ. අපි කැලණි රජමහා විහාරය වැඳලා ඊට පස්සේ අපි ගියා ඒ කාලේ පරණ කැලණි රජමහා විහාරය තිබුණේ පාලමෙන් එහා පැත්තේලු. ඉතින් ඒකට ගියා පයින්ම යන්න පුළුවන්. ටික දුරයි තියෙන්නේ කැලණි පාලම පහු කරලා. ඊට පස්සේම අපට පේන තියෙනවා ඒ පැරණි පන්සල. ඉතින් අපි ඒකටත් ගිහිල්ලා බලමු. කැලණි රජමහා විහාරය නම් ගොඩාක් ලස්සනයි. ලස්සනයි කියන්නේ ඒක අර බුදුගයක් වගේ ඇතුළට යන්න තියෙනවා. ඒක ගොඩාක් ලස්සනයි. ඔයාලත් අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න. ගිහිල්ලා නැත්නම් ඊට පස්සේ මේ අපි දැන් ඇවිත් ඉන්නේ පැරණි පන්සලට. ඔන්න දැන් ඉතින් අපි කැලණි රජමහා විහාරයත් වැඳලා දැන් මේ යන්නේ මහමෙවුනාව යශෝදරා මහසෑය වඳින්න. ඉතින් ටික දුරක් ගියාට පස්සේ තමයි මම දැක්කේ වීඩියෝස් ෆොටෝස් මුකුත් ගන්න බෑ. එතනින් එහාට හින්ද මම ගත්තේ නැහැ. මේ අසපුව ගැන කියනවා නම් මේ අසපුව තමයි මම ගිහපු පන්සල් අසපුව වලින් නිස්කලංකම ලස්සනම අසපුව. ඊළඟට අපි ආවේ කඩුවෙල මහමෙවුනා අසපුවට. ඉතින් මේ අසපුවත් මාරම ලස්සනයි. මේක තියෙන පාර අයිනෙම හින්දා පාකින් එහෙම මුකුත් නැහැ. සයිඩ් එකෙන් වෙන්න චූටි පාරක් තියෙනවා. අන්න ඒකේ නම් ගිහිලා වාහන පාක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියේ මාළඹේ තියෙන බුදුපසේ බුදු අරහන්තක මහා විහාරයට. ඉතින් මේ විහාරයත් හරිම ලස්සනයි. විහාරය ඇතුලේ මෙන්න මේ වගේ ලස්සන බුදු පින්තූර, ඒ වගේම බිතුසිතුවම්, ඒ වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඒ වගේ තට්ටු 3ක් විතර උඩට යන්න තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් චෛත්‍යරජාණන් වහන්සේ දැක ගන්න. අපි මේ විහාරය වැඳලා ඉවරුණාට පස්සේ ඊළඟට ගියේ බක්කුල මහා සෑය වඳින්න. ඉතින් ඒකේ වීඩියෝ නෑ, ලෑන්ඩ්ස්කේප් වීඩියෝ කරලා නැහැ. ඉතින් ඒ නිසා මම ඒ ටික දැම්මේ නෑ මේකට. ඔය ඊට පස්සෙන්ද අපේ කෙටේ මේ ඉන්නේ. එයා කරන්නේ නිතරම නිදා ගන්න එක. ඉතින් ඔය බලන්නකෝ කොච්චරවත් නිදාගෙන ඇහැරෙව්වත් ආයෙත් යන්නේ නිදා ගන්නමයි. බලන්නකෝ වෙනද?
දැන් හවස 6:00 විතර වෙලා තියෙන්නේ. මම ඉතින් වොෂ් එකක් දාගන්න ලෑස්ති වුණා. වොෂ් එක දාගෙන මගේ කාමරේ අස් කරගන්න තමයි මේ හදන්නේ. ඔන්න ඉතින් බලන්නකෝ අපේ අක්කත් ඒකම එයාගේ සාරි ටික මගේ මේස උඩයි ඇඳ උඩයි තියලා එයාත් අස් කරන්න තමයි යන්නේ. අක්කගේ සාරි ටිකක් තියෙන්නේ මගේ කබඩ් එකේමයි. ඒගොල්ලොන්ට ඉස්කෝලේ යන්න නිවාඩු දීලා එයාත් ලෑස්ති වෙන්නේ මේ සාරි ටික ඔක්කොම කබඩ් එකට දාන්න. මේ තමයි යාගේ සාරි කලෙක්ෂන් එක. පොඩි කලෙක්ෂන් එකක් තියෙන්නේ. ඉතින් මම කැම්පස් එකට ඇඳපු සාරි එකත් ඔතන තියෙනවා. ওই ලා නිල් පාට වගේ තියෙන්නේ. මගේ කලින් මම බ්ලොග් එකක් කරා කැම්පස් එකේ ෆයිනල් එක්සෑම් එකට. ඒක හින්දා ඒක ඔයාලට මතක ඇති. තව ඊට පස්සේදී ඔය තද නිල් පාට එක සෝෂල් එකට ඇඳපු එක. ඒකත් කැම්පස් එකේ ෆන්ක්ෂන් එකක් මොරු. ඕක තමයි ඉතින් එයාගේ කලෙක්ෂන් එක. දැන් ඉතින් අපි වොෂ් එකක් දාගෙන ඉවර වෙලා මම මේ පොඩි ලියුස් වගේක් ගත්තා. ඒ ටික මගේ මිරර් එකේ ලස්සන්ට අලව ගන්න හැදුවේ. අලව ගත්ත ටික ඉතින් මගේ කාමරය තමයි අපේ ගෙදර කාමරවලින් තියෙන පොඩිම කාමරය. ඉතින් මිරර් එකත් හරිම චූටි ඔයි පේනවනේ. අක්කගේ කාමරේ නම් ටිකක් ලොකු මිරර් එකක් තියෙනවා දිගට. කමක් නෑ ඉතින් මේකත් හොඳයි. ෆුල් සීරියස් වෙලා තමයි ක්ලීන් කරන්නේ. පේනවනේ ඔයාලව දැකලා තමයි මතක් වෙලා hina වෙන්නේ. මගේ වොයිස් එක නම් ගණන් ගන්න එපා ළමයි. වොයිස් එක බල්ලෝ කාලා වගේ ලෙෆ්ට් වෙලා තියෙන්නේ. කමක් නැහැ ඉතින් එහෙමයි කියලා වොයිස් නොකර ඉන්නත් බෑනේ. අක්කනම් සාරි ටික පිළිවෙලට නවලා මගේ කබඩ් එකට දාලා ගියා. ඉතින් මාත් පටන් ගත්ත එකම මේ ටික ක්ලීන් කරන්න. ගොඩක් කාලෙකින් ඉඳන් ක්ලීන් කරන්න බැරි වුණා. ඊට පස්සේදී මම ඔය පෙන්නන්නේ සන් ක්‍රීම් එක මගේ. මං ආසම සන් ක්‍රීම් එක. එකේ අර ගෑවට වයිට් කාස්ට් හිටින්නේ නෑ ළමයි. ඔයාලත් පොඩක් try කරලා බලන්න. ඒක ගෑවහම පොඩි මේ ෆවුන්ඩේෂන් එකක් දැම්ම වගේ ලුක් එකක් එනවා. වැඩි මිලකුත් නෑ. මිල නම් මට මතක නෑ. දැන් ඒක ඉවර වෙන්න ගිහිල්ලා චූට්ටයි තව තියෙන්නේ. මං කලිනුත් පෙන්නලා තියෙනවා මේක.
දැන් මම කාලේ ඉවර වෙලා ආවේ. කාලේ ඉවර වෙලා ජනල් ටිකත් වහලා අපි නිදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊළඟ දවසින් අපි හම්බෙමු. ජනල් ඉතින් හවස සාමාන්‍යයෙන් වහනවා. මේ දවස්වල ටිකක් රස්නෙත් නිසා ජනල් ඇරලා තිබුණේ. ඉතින් මේ ටිකත් වහලා තමයි දැන් නිදාගන්න යන්නේ. A few moments later. Hi, good morning. මේ තියෙන ඊට පස්වෙනිදා අද උදේම මට ක්ලාස් එකක් කරන්න තියෙනවා 11 වසර ළමයින්ට. ඉතින් ඒකට ලෑස්ති වෙන්නත් ඕනේ. දැන් උදේ 7:00යි වෙලාව. වොෂ් එකක් දාගෙන අපි ඉක්මනට ලෑස්ති වෙමු. ක්ලාස් එක ඉවරයි. ක්ලාස් එක ඉවර වෙද්දී 11 විතර වෙලා. දැන් වෙලාව 12:00යි. නාගෙන ආවා. ඊට පස්සේ කන්නත් ඕනේ. මොකෝ උදේ තිබුණෙත් කඩලා තම්බලා රෑටත් තියෙන්නේ ආප්ප. අම්මා එදලා තියෙන්නේ. ඉතින් අපේ අක්කා බාරගත්ත ඔන්න ලන්ච් එක හදන වැඩේ. එයා රසම රස බත් එකක් හදලා තිබ්බා. නාලි ඉවර වෙලා ඒකත් කෑවලමයි මාර රසයි. මං ඉස්සරහට පෙන්නන්නම්. අපේ අක්කගේ කෑම ගැන කතා කරනවා නම් එයා ඉක්මනට කලබලෙන් හදන කෑම තමයි මාරම රස වෙන්නේ. ඉතින් අද කෑම එකත් ඒ වගේ හදපු එකක්. ඊට පස්සේ කාලේ ඉවර වෙලා මේ අල්මාරිය උඩ තියෙන බඩු ටිකත් අස් කරන්න ගත්තා. දැන් දවස් කීපයකට කලින් ඉඳන්ම මේ ටික අස් කරන්න හිත ඉන්නවා. අස් කරන්න වෙලාවක් උනේ නැහැ. ඉතින් ඔන්න දැන් අද මතක් වෙලා මේකත් අස් කරා. හරි එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. අලුත් vlog එකකින් ආයෙ හම්බෙමු. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව subscribe කරන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. bye.